මීටර් 400 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සහ කල්හර ඉඳූප එක්ව සිටියා. Look at lane number 7, Kalinga of Sri Lanka. තරගයේ ආරම්භයේ පටන් සුපිරි තරග රටාවක් දියත් කළ කාලිංග කුමාරගේ රන් පදක්කම සිය දෝතර ගත්තේ තත්පර 46.21කින් තරගය අවසන් කරමින්. That's the boy. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට තත්පර 46.81කින් තරගය අවසන් කළ කල්හර ඉඳූප සමත් වුණා. කාන්තා මීටර් 400 ඉසව්වේදී නදීෂා රාමනායකගේ පදක්කම් බලාපොරොත්තුව බිඳ වැටීම කැපී පෙනුන අතර ඇය සිව්වන ස්ථානයට පත් වෙද්දී සයුරි මෙන්ඩිස් මෙහිදී ලෝකඩ පදක්කම දිනාගත්තා. පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම ලක්මාතාවට දිනා දුන්නේ තනදු දසුන්. තනදු රන් පදක්කම දිනාගත්තේ මීටර් 2.17ක දස්කමක් දක්වමින්. මේ අතර පිරිමි මීටර් 110 කඩළු පැනීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා දෙන්නට රොෂාන් රණතුංග සමත් වූ අතර කාන්තා මීටර් 100 කඩළු ඉසව්වේදී ලක්ෂිකා සුගන්ධි ලෝකඩ පදක්කම දිනාගත්තා. යතරබාරේදී පිරිමි මීටර් 1500 ඉසව්වේදී රුසිරු චතුරංග රිදී පදක්කම සහ කාන්තා මීටර් 1500 ඉසව්වේදී නිමාලි ලියනාරච්චි රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා. කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී විනෝදිනී ලක්මාලි ලෝකඩ පදක්කමත් පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී මිලන්ත සම්පත් ලෝකඩ පදක්කමත් දිනාගත්තා.